Arrival movie කාවට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මට කිව්වා මේ මූවි එකේ තියෙන scientific concept ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. වීඩියෝ කතා channel එකේ සම්පත් මේ ගැන වීඩියෝ එකක් දැනටමත් හදලා තියෙනවා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕන කියලා. මේ ෆිල්ම් එකේ කියවෙන විදියට අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට අපේ මොලේ සිද්ධ වෙන විපර්යාස ගැන. මුලින්ම කියන්න ඕන ඔයා තාමත් Arrival movie එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලන එක නවත්තන්න. ගිහින් Arrival movie එක බලලා ඇවිල්ලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. මොකද මේකේ ස්පොයිලර්ස් තියෙන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ තියෙන සයන්ස් ගැන කතා කරන්න කලින් මේකේ සිනමැටෝග්‍රැෆි ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕන. මේ ෆිල්ම් එක පුරාවටම හරිම ලස්සන ෂොට්ස් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේ මේ ෆිල්ම් එකේ තියෙන මූඩ් එකට හරියටම ගැලපෙන විදිහට මේ කැමරාව හසුරවන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ කොහෙන් පෝස්ට් කරත් ඒක හරිම ලස්සන වෝල්පේපර් එකක් වෙයි. මේ ෆිල්ම් එකේ කියවෙන විදිහට පෘථිවියට පිටසක් කළ ජීවීන් කට්ටියක් එනවා. ඒගොල්ලෝ ඉන්නේ හරිම අමුතු පෙනුමක් තියෙන අභ්‍යවකාශ යානාවක. ඒ වගේ මේගොල්ලන්ට තියෙන හරිම අමුතු පෙනුමක්. ඊට පස්සේ ඒගොල්ලෝ මිනිස්සුත් එක්ක තොරතුරු හුවමාරු කරගන්න උත්සාහ කරනවා. මේකට මේගොල්ලෝ පාවිච්චි කරන්නේ වෘත්තාකාර සංකේත වගේ. අපි පාවිච්චි කරන හැම භාෂාවකමගේ රේඛීය භාෂාවක්. ඒ කියන්නේ අපි එක තැනකින් කියවන්න පටන් අරගෙන තව තැනකින් කියවලා ඉවර කරනවා. හැබැයි මේ පිටසක්වල ජීවීන්ගේ භාෂාව මේ වගේ රේඛීය භාෂාවක් නෙවෙයි. මේක රේඛීය නොවන භාෂාවක්. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ එක සංකේතයකින් සම්පූර්ණ අදහසක්ම එකවර ප්‍රකාශ කරන්න. මේ වගේ රේඛීය නොවන භාෂාවක් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න හින්දා මේ පිටසක්වල ජීවීන්ගේ මොළයත් ඒ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා මේ කාලයත් රේඛීය නොවන ආකාරයට දකින්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් අනාගතය දකින්න, ඒ වගේම අතීතය දකින්න. ඉතින් මේ ෆිල්ම් එකේ ඉන්න ડોක්ටර් ලුයිස්ට පුළුවන් වෙනවා මේ පිටසක්වල ජීවීන්ගේ භාෂාව බොහොම හොඳින් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්තු හින්දා එයාගේ මොළෙත් ඒ විදිහට වෙනස් වෙනවා. වෙනස් වෙලා එයාටත් පුළුවන් වෙනවා අනාගතය දකින්න. ඉතින් ඊට පස්සේ අපි හැමෝම තේරුම් ගන්නවා මේ පිටසක්වල ජීවීන් මේ භාෂාව මිනිස්සුන්ට ඉගැන්නුවේ තව අවුරුදු 3000කින් විතර මිනිස්සුන්ගේ උදව් මේ පිටසක්වල ජීවීන්ට අවශ්‍ය වෙන හින්දා කියලා. ඉතින් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයගොල්ලෝ නිතරම කල්පනා කරන්න ඇති. මේ වගේ අලුත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් අපේ මොළේ මේ වගේ විපර්යාස වෙන්න පුළුවන්ද? ඒ වගේ විපර්යාසයක් වුණාට පස්සේ අපේ මොළයට මේ වගේ බොහොම අద్భుත වැඩ කරන්න පුළුවන් වෙනවද කියලා. අපේ මොළය කියලා කියන්නේ ගොඩක් පවර්ෆුල් කම්පියුටර් එකක්. මේකේ තියෙන නියුරෝන්ස් මිලියන් 100ක් විතර. මේ නියුරෝන් දෙකක් එකිනෙකට එකක් සම්බන්ධ වෙලා තියෙන සිනැප්ස් එකකින්. ඒ කියන්නේ උපාගමයකින්. මේ වගේ හැදිච්ච සම්බන්ධතාවයකට අපි කියනවා සිනැප්ටික් කනෙක්ෂන් එකක් කියලා. කුඩා ළමයෙක්ගේ මොලේ මේ වගේ සිනැප්ටික් කනෙක්ෂන්ස් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව තමයි එයා හැමතිස්සෙම ඉන්නේ ගොඩක් ලොකු කුතුහලයකින්. එයා හැම දෙයක් දිහාම බොහොම උනන්දුවෙන් බලනවා. හැම දෙයකටම බොහොම උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා. ඒ වගේම වටපිටේ තියෙන හැම දෙයක්ම අතගාලා බලනවා. සමහරලාට කටෙත් දා ගන්නවා. හැබැයි වැඩිහිටියෙක්ගේ මොලේ මේ සිනැප්ටික් කනෙක්ෂන්ස් දකින්න හම්බෙන්නේ කුඩා දරුවෙට වඩා ගොඩක් අඩුවෙන්. මේකට හේතුව තමයි අපි වයසින් වැඩෙනකොට විවිධ පුරුදු වලට හුරු වෙනවා. එතකොට අපේ මොලයට පුළුවන් වෙනවා මේ හැම වැඩක්ම ගොඩක් කල්පනා කරන්නේ නැතුව කරන්න. හැබැයි විද්‍යාඥයෝ කියන විදිහට අපේ මොලයට පුළුවන් අපි මැරෙනකම්ම වුණත් අර කුඩා දරුවෙක්ගේ මොලේ තිබිච්ච සක්‍රියතාවය දිගටම පවත්වාගෙන යන්න. ඉතින් මේකට විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ ගැන අපි කලින් කතා කරලාත් තියෙනවා. ඉතින් මේ වගේ මොලයට ව්‍යායාම කරනකොට අපේ මොලයට පුළුවන් ඒ වැඩේට ගැළපෙන විදිහට අලුත් සිනැප්ටික් කනෙක්ෂන්ස් විශාල ප්‍රමාණයක් හදාගන්න. ඉතින් මේ මොලේ තියෙන අනුවර්තනය වීමේ හැකියාවට අපි කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඉතින් මේ Arrival movie එකේ කතා වෙන්නේ මෙන්න මේ concept එක ගැන තමයි. මේකේ කතා වෙන විදිහට මේ අලුත් language එක ඉගෙන ගන්නකොට අපේ මොලේ අලුත් සිනැප්ටික් කනෙක්ෂන්ස් හැදෙනවා. එතකොට අපේ මොලේට පුළුවන් වෙනවා අලුත් වැඩ කරන්න. ඉතින් මේ ෆිල්ම් එකේ කියවෙන විදිහට මේ හැදෙන සිනැප්ටික් කනෙක්ෂන්ස් ඉඳ අපිට අනාගතය දකින්න පුළුවන් වෙනවා. කොහොම වුණත් අපි දැනට දන්න විද්‍යාත්මක කරුණු වලට අනුව මේ වගේ අලුත් භාෂාවක් ඉගෙන ගැනීම හින්දා මොලේ ඇතිවෙන අලුත් සිනැප්ටික් කනෙක්ෂන්ස් වලින් අපිට අනාගතය දැකීමේ හැකියාව ලැබෙනවා කියන එක විශ්වාස කරන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි විද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වගේ අලුත් භාෂාවක් කතා කරන්න පටන් ගත්තට පස්සේ අපි හිතන විදිය වෙනස් වෙනවා. ඒ වගේම අපි දකින පාට වෙනස් වෙනවා. අපිට ගඳ සුවඳ දැනෙන විදිහත් වෙනස් වෙනවා කියලා. ඉතින් මේ මොලේ තියෙන සිනැප්ටික් කනෙක්ෂන්ස් ඔයාලට අවශ්‍ය විදිහට හසුරවාගෙන අනාගතය දකින්න බැරි වුණත් ගොඩක් ඉන්ටරෙස්ටිං වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න ඔයාලට උදේ 5ට නැගිටලා විනාඩි 30ක් ව්‍යායාම කරන්න ඕන කියලා. මේක පටන් ගත්ත පළවෙනි දවසේ මේක හරිම අප්‍රසන්න අත්දැකීමක් වෙයි. මොකද මේ වැඩේට අවශ්‍ය සිනැප්ටික් කනෙක්ෂන්ස් ටික ඔයාගේ මොලේ තාම හැදිලා නැති හින්දා. හැබැයි මේ වැඩේ දවස් 21ක් තිස්සේ ඇදගෙන ගියොත් එහෙම මේක පුරුද්දක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේකට අදාළ සිනැප්ටික් කනෙක්ෂන්ස් තරමක් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් වැඩි අමාරුවක් නැතුව උදේ 5ට නැගිටලා විනාඩි 30ක් එක්සර්සයිස් කරන්න. මේ විදිහට මේ වැඩේ දවස් 66ක් තිස්සේ කරගෙන ගියොත් එහෙම ඒක ඇබ්බැහියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේකට අදාළ සිනැප්ටික් කනෙක්ෂන්ස් ඉතාමත් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ශරීරයට ඒ වගේම ඔයාගේ මොළයට පුළුවන් નિરાයාසයෙන්ම උදේ 5ට නැගිටලා විනාඩි 30ක් ව්‍යායාම කරන්න. ඉතින් මෙන්න මේ වගේ ලෝකේ ඉන්න ගොඩක් සාර්ථක මිනිස්සු ඒගොල්ලෝ කරන වැඩවලට ප්‍රයෝජනවත් වෙන විදියට
පුරුදු ඒ වගේම ඇබ්බැහිවීම හදාගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා අනිත් කට්ටිය හරිම අමාරුවෙන් කරන වැඩ ඉතාමත් පහසුවෙන් කරන්න. මොලේ කියලා කියන්නේ හරිම සංකීර්ණ යන්ත්‍රයක්. ඉතින් ඒ හින්දා මේ ගැන හදපු තියරිස් හැම එකක්ම වගේ ඉතාමත් මතභේදාත්මකයි. ඉතින් මම මේ කියපු කරුණු වලට වඩා වෙනස් කරුණු ඔයගලන්ට අහන්න හම්බුනොත් එහෙම අනිවාර්යයෙන් මේවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි හැමෝටම පුළුවන් වෙයි ඒව ගැන වැඩිපුර හොයලා බලන්න. ඉතින් ඔය try කරලා බලන්න අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ගොඩක් ප්‍රයෝජනවත් පුරුදු ඒ වගේම ඇබ්බැහිවීම ඔයගේ මොලේට ප්‍රෝග්‍රෑම් කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි අනිත් කට්ටිය බොහොම අමාරුවෙන් කරන වැඩ ඉතාමත් ලේසියෙන් කරන්න. ඉතින් මේක නැතව ගොඩක් විස්තර ඔයගොල්ලොත් දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, ෆලෝ කරන්න මම Twitter එකේ වගේම Google Plus වල. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Crack Show කියලා සර්ච් කරලා subscribe කරන්න අපේ channel එකට.